හෙලෝ ළමයි. ඉතින් අද අපි හදන්න යන්නේ චයිනීස් රයිස් එකක්. ගොඩක් වෙලාවට අපි ගෙදර හදන රයිස් එකට වැඩිය කඩේ හදන රයිස් එක රසයි කියලා චූටියාගෙන් පොඩි පොඩි කම්ප්ලේන් එහෙම එනවානේ අම්මලාට. ඇත්තටම මෙන්න මේ විදිහට හැදුවොත් ඔයාලට කඩෙන් ගෙන රයිස් එක වගේම රසක් ගන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි රසකාරකමුකුත් නැතුවම ඒ රස අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ඕන try කරලා බලන්න. අපි දෙන්න හැදුවා. මේක කියන්නේ කඩෙන් ගෙන රයිස් එක වගේම රසයි අනිත් එක රසකාරකත් නැහැ. මොකද කඩෙන් ගෙන රයිස් එක කෑවට පස්සේ ගොඩක් දුරට රෑතිස්සේ හැරගෙන වතුර බෝතලයක් ළඟ තියාගෙන බොන්න වෙනවා. අත්දැකීම ඇති මං දන්නවා හැමෝටම වගේ කඩෙන් ගෙන. ඉතින් ඕන කරන ටික මම මුලින්ම හොදලා මේ බෝල් එකකට දාගත්තා. එතකොට ලේසියිනේ. මුලින්ම ඉඟුරු කෑල්ලක් තමයි මම ඔය හීනියට කපා ගන්නේ. ළමයි මං කිව්වනේ මේක මගේ අලුත් කිචන් එක කියලා. මේකේ අපිට සමහර බඩු තාම අපි අරගෙන නැහැ. ඒ නිසා ඔයාලා මේ ඉඟුරු සුදුලුණු දෙකම හොඳට මේ චොප් කරගන්න පුළුවන් නම් තලා ගන්න පුළුවන් නම් හොඳයි. මම ඉඟුරු ටික මේ හීනියට පුළුවන් උපරිම විදිහට කපා ගත්තා. මේකෙදී අපි ගෝවත් දානවා. ගෝවත් ලස්සනට හීනියට කපා ගන්න තමයි තියෙන්නේ ගෝවා ටික. බෝංචි තියෙනවා නම් ඔයගොල්ලෝ බෝංචිත් දාන්න. ඒ වෙලාවේ මේක හදන වෙලාවේ මගේ ගෙදර ෆ්‍රිජ් එකේ බෝංචි තිබුණ නැහැ. ඒ නිසා මම බෝංචි දැම්මේ නැහැ. හරිද? ඔයගොල්ලෝ දැන් මේ විදිහට හීනියට තමයි මම ගෝව ටික කපා ගත්තේ. ඊළඟට ගෝව ටික කපලා ඉවර වෙලා පිඟානේ පැත්තකින් ගෝව ටිකක් තියාගත්තා. මං ළමයි මේ ඕන කෙනෙක් එකපාර ළඟට අරගෙන එකපාරම කපා ගත්තාම ලේසි. ඔක්කොම පිඟානකට ලස්සනට පිළිවෙලට අඩු කරගත්තාම මේ මට හදාගෙන යද්දි හරිම ලේසි. ඉතින් ඔය පේන්නේ එළිය අද උදේ ඉඳන්ම වැස්ස ළමයි සීතලයි. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති අහසේ මේ කළු පහටට බර වෙච්ච වලාකුළු තියෙනවා. අද දවසම සීතලයි. ඉතින් චුට්ටක් ඔය ඔයගොල්ලන්ට එළිය පෙන්නන්න තමයි හැරියේ. නැත්තම් මේ අරගෙන නම් ඉන්න බෑ මේ දවස්වල. ගෝව ටික කපාගෙන ඉවර වෙලා ඊළඟට මම ගත්තේ බෙල් පෙපර් ගෙඩියක්. කහ පාට එකක් තමයි ළමයි මග්ගාව තිබුණේ. මම බෙල් පෙපර් ගෙඩියෙන් භාගයයි ගන්නේ. එකක්ම වැඩි. ඉතින් අපි දෙන්නෙක්ට තමයි අපි මේ හදන්නේ. මෙන්න මේ වගේ මේ කොටු කෑලි කපා ගන්න. ඔයගොල්ලෝ ගාව බෙල් පෙපර් කහ පාට, රතු පාට, කොළ පාට තුනෙන්ම දාන්න තියනවා නම් ටික අර මේ පාටටත් එක්ක ලස්සන්ට මේ එනවනේ. ඒ නිසා එහෙම තියනවා නම් රතු පාටක් දාගන්න. මම ළමයි මේ බෙල් පෙපර් කහ පාට තිබ්බින්ද ඒකෙන් භාගයක් තමයි ඔය විදිහට කොටු කපලා දාගත්තේ. ඊළඟට කැරට් එක තමයි. ඔතන ඉඳන් දිගටම ඉතුරු ටික කපන්න මගේ හස්බන්ඩ්. මොකද මට මේ හීනියට කපනට වැඩිය එයාට හොඳට කපන්න පුළුවන්. ඉතුරු ටික එයා ඔක්කොම ටික මට කපලා දුන්නා. මං ඉතින් ඒ අතරේ මේ චිකන් කෑලි ටිකක් කපා ගත්තා. මං චිකන් එක මුලින් එළියෙන් අරන් තියලා තිබ්බේ. ඒ පාර කෑලි ටිකක් කපාගෙන ඉවර වෙලා ඒකට ගම්මිරිස්, මිරිස් කුඩු, ලුණු කුඩු, ඊට පස්සේ දෙහි චුට්ටක් මිරිකලා හොඳට අතගාලා තිබ්බා. ටිකක් බදින්න කලින් ගොඩ වෙලාවක් තිබ්බේ නැහැ. මේ සාමාන්‍යයෙන් අර එළවලු ටික කපලා ඉවර වෙනකන් වගේ මම මේකත් අනලා පැත්තකින් තියලා තිබ්බා. කටු නැතුව මස් කෑලි වලින් වගේ ගන්න තියෙනවා නම් හොඳයි. අර ලොකු කෑලිම කපන්න ඕනේ නැහැ. මොකද අපි මේක තම්බන්න නැතුව තෙල් වලට දාලානේ බදින්නේ. ඒ නිසා මේ වගේ චූටි කියන්නේ ගොඩක්ම චූටි වෙන්නේ නැතුව මේ වගේ කොටු කෑලි කපා ගත්තා නම් ලේසි ඉක්මනට බැද ගන්න පුළුවන්. ඔයාලට පුළුවන් නම් මේ චිකන් ටිකට මේ සීසන් කරලා ටිකක් වෙලා ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ දාලා තියලා එළියට ගන්න ඉතින් ඇත්තටම හොඳයි. මට ඉතින් එහෙම ලොකු ටයිම් එකක් තිබුණ නැහැ. ඒ නිසා ඉතින් මෙහෙම ගත්තා කියලාත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රසයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හොඳටම තිබුණා. ඉතින් ඔය තියෙන්නේ චිකන් එක සීසන් කරගත්තට පස්සේ ඊළඟට මම දැන් චිකන් ටික මුලින්ම බැද ගන්න තමයි හදන්නේ. මේ සෝස් පෑන් එකට අපි අර චිකන් චූටි කෑලි කපපු හින්දා තෙල් ගොඩාක් ඕන වෙන්නේ නැහැ. සාමාන්‍ය ඉතින් ඔයාලට තේරෙන විදිහට මේ තෙල් ටික දාගන්න ඕනේ බැද ගන්න නැති වෙන්න වගේ. ඉතින් ඔන්න මම ඒ ටික හරි ගස්සනකොට අපේ එක්කෙනා ලස්සන්ට මට එළවලු ටික කපලා දීලා තිනවා. සුදු ලුණු පික් 3ක් ගත්තා. කැරට් ගෙඩියෙන් භාගයයි ගත්තේ ළමයි. ගොඩක්
එළවලු වැඩි වුණාමත් මං කන්නාස නැහැ. ඊළඟට රම්ප ටිකක් තිබ්බා. අම්මරිස් චුට්ටක් දැම්මා. මොකද මට ඒ වෙලාවේ බෙල් පෙපර් කොළ පාටින් නැති හින්දා ඒ ටික ඊළඟට ලීක්ස් පොඩි කොළ ටිකක් කපා ගත්තා. ඒ ටික තමයි ඔය තිබුණේ. ඉතින් ඒ ටික ලස්සනට කපලා දීලා තිනවා මට. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට මං චිකන් ටික මුලින්ම බැද ගන්නවා. හීනියට කපා ගත්තාම තෙල් ගොඩක් ඕන වෙන්නේත් නැහැ. ලොකු කාලයක් යන්නෙත් නැහැ. මේ අනිත් එක දැන් මේ චිකන් ටික බදින තෙල් එකෙන්ම රයිස් එක හදා ගන්නත් පුළුවන්. මොකද තෙල් කියන්නේ ඉතින් එහෙම මේ කන්න හොඳම දෙයක් නෙමෙයි. අනික මේ අපරාධේ ඊට පස්සේ චිකන් ටික බැද්දට පස්සේ මේ බැදපු වලින් ආයේ බදින්නත් හොඳ නැහැ. ඒ නිසා ඒකෙන්ම චිකන් ටික බැදලා ඒ තෙල් ටිකම රයිස් එකටත් මං ගත්තා. ලොකුවට තෙල් අපතේ ගියෙත් නැහැ. හරිද? ඉතින් ඔය විදිහට චිකන් ටික ඔහොම තියලා බැදෙන්න ටික වෙලාවක් ගෑස් එක චුට්ටක් අඩුවෙන් තියන්න ඕනේ. නැත්තම් කර වෙලා යයි. චිකන් ටික බැදුනට පස්සේ ඒ ටික හිමීට තෙල් ටික බේරගෙන චිකන් කෑලි ටික විතරක් පැත්තකින් තියන්න තෙල් ටික උනන්න. ඊළඟට ඒ තෙල් එකම රත් වෙලා තියෙන්නේ. මං එළවලු ටිකත් කපලා ලෑස්ති කරගෙන හිටපු හින්දා මුලින්ම ඉඟුරු සුදු ලූණු ටික දානවා තෙලට. තෙල් ටික රත් වෙලා තියෙන දැන් අර චිකන් එක බැදිලා ඒ නිසා මේ වැඩි වෙලාවක් ඉඟුරු සුදු ලූණු කර කරන්න එපා. තිත්ත වේවි කළු වෙලා. ඉඟුරු සුදු ලූණු දාලා චුට්ටක් වෙලා යනවත් එක්කම ඊළඟට රම්ප ටික එකතු කරනවා. රම්පේ දාන්න ඕනි කියලා එකක් නැහැ. උනාට අර රම්පේ දැම්මම හොඳ සුවඳක් එන හින්දා මම ඉතින් රම්පෙත් දාගත්තා. ඉතින් ඔය විදිහට රම්පේ ටික හැම දාලා තෙල් ටිකක් අර යහමින් වගේ තියෙන්න ඕනේ. හරිද? ඊළඟට ලුණු ටික ලොකු ලුණු ගෙඩියක් කපා ගත්තා මං. ඒක මට ඉස්සෙල්ලා කියන්න අමතක වුණා. ලොකු ලුණු ගෙඩියකුත් කපාගෙන ඔය ටික දාලා ඔහම මේ හිමින් මික්ස් කරගෙන යන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේ ඔයගොල්ලන්ට එනසාල් ඇටයක් දෙකක් එහෙම තියෙනවා නම් ඒවත් එනසාල් ඇට දෙකක් විතර තලලා එකතු කරගත්තා නම් සුවඳට එහෙමත් හොඳයි. මේ මගේ ළඟ ඒ වෙලාවේ තිබුණ නැහැ. ඇත්තටම ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඉව්වත් දාලා හදන්න ළමයි රසට. ඊළඟට ඒ ටික හොඳට බැදුනට පස්සේ කර වෙන්නෙම නැතිව බැදුනට පස්සේ අපි දැම්ම බිත්තර 4ක්. බිත්තර ටිකක් වැඩියෙන් දැම්මම රයිස් එකේ රස වැඩි. ඒ නිසා බිත්තර 4ක් කඩලා දාගෙන හොඳට මික්ස් කරලා ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා බිත්තරත් හොඳට බැදගත්තා. ඉතින් මට කෑම හදද්දි හැම වෙලේම උදව් වෙනවා මගේ හස්බන්ඩ්. ඉතින් දෙන්නත් එක්කම තමයි ඔතනත් ඔය හදන්නේ. මට වීඩියෝ කරද්දී එයා තමයි සපෝට් කරන්නේ. ඔතන වීඩියෝ කරන්නේත් එයා තමයි ළමයි. බිත්තර 4ම දාලා ඉවරයි. දැන් හොඳට ස්ක්‍රම්බල් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ හස්බන්ඩ් බිත්තර එක බදිනකම් මම කරේ අර ඉස්සෙල්ලා බැදගත්ත චිකන් කෑලි ටික හිමීට පොඩි තීරු වෙන්නේ ඉරාගත්තා. ඔගොල්ලෝ කැමති විදිහකට දාන්න. පොඩි ළමයි ඉන්නවා නම් ඉතින් ඔය චිකන් කෑලි ඒ ගානටම දාලා මික්ස් කරන එක හොඳයි. ඒ වුණාට මේ අර චිකන් එක තීරු ඉරාගෙන බතර මික්ස් කරාම හොඳටම මේ මික්ස් වෙලා තියෙනකොට අර රසගතිය දැනනවා වැඩි. පුළුවන් නම් තලලා දැම්මා නම් ඊටත් වැඩිය රසයි. මේ මට තලන්න මං කිව්වේ තාම වංගෙඩියක් නෑ මට. ඒ නිසා මේ මම චිකන් කෑලි ටික බැදගත්ත ටික රස්ටිනි වෙනකන් ඉඳලා හොඳට තීරු කපා ගත්තා. දැන් බිත්තර එක හොඳටම බැදිලා තියෙන්නේ. ඊළඟට ළමයි පිළිවෙලට මේ කපාගත්ත ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. කැරට් ටික ඊට පස්සේ බෙල් පෙපර් ටික දානවා. ඒ ටික දාලා මික්ස් කරනවා. පේනවනේ බෙල් පෙපර් එක කහ පාටට ආවම මේ තියෙන ලස්සන පාට. ඉතින් ඔයගොල්ලෝ රතු පාටින් එහෙම දාන්න. එතකොට ලස්සනටම තියේවි කලර් එකත්. දැන් ওই ටික හොඳට බැදිලා තියෙන්නේ. මෙතනදී මේ අර බත් ටික හොඳට සෝස් පෑන් එකේ බැද ගන්න ඕනේ ළමයි. ඒ නිසා මම මික්සර් එකකින් භාගයක් අයින් කරා. බත් භාගේ දාලා මික්ස් කරගන්න. නැත්තම් මේක ඉඩ මදි. ඒ නිසා
මේ බත් නම් කලින්ම මං හදලා තියාගත්ත රස්නේ පිට දාන්න එපා. බත හදලි වෙලා නිවෙනකන් තියන් ඉඳලා හොඳට අර නිවුනට පස්සේ තමයි මික්ස් කරගන්න ලේසි. මම මේ මික්සර් එකෙන් භාගයක් පැත්තකින් අයින් කළා මේ භාගයක් තියාගෙන ඒකට හාල් එකකිනුත් මං උයාගත්ත බත් එකකිනුත් භාගයක් දැම්මා. ඔය තියෙන මං අයින් කරගත්ත භාගෙ මොකද ඔක්කොම එකට දාගත්තට පස්සේ හොඳට බත් එක බැදෙන්න ඉඩ මදි මගේ සෝස් පෑන් එකේ. දැන් ඉතින් මේ ඒ ටික මික්ස් කරලා මං තාම අනිත් මුකුත්ම එකතු කරේ නැහැ. බත් එක දාලා මේ කැරට් ඊට පස්සේ අර බිත්තර මිශ්‍රණය ඊළඟට බෙල් පෙපර් ටික අන්න ඒ ටිකත් එක තමයි මික්ස් කරගන්නේ. බත් එක දැම්මට පස්සේ තමයි ගෝව කොළ ටික ලීක්ස් කොළ ටික එකතු කරගන්න ඕන. ඊළඟට බත් එකතු කරාට පස්සේ මම චිකන් එකෙන් භාගයක් දාගන්නවා. ඔක්කොම දාගන්න බෑ මොකද ආයිත් මට මේ මික්ස් කරන්න තියෙනවා ඉතුරු බත් ටික. ඒ නිසා චිකන් වලනුත් භාගයක් දාගෙන හොඳට කලවම් කරගන්න ඕන. මේ හැමදේම වෙද්දී ගෑස් එකේ ගින්දර අඩුවෙන් වගේ තියෙනවා. මේ බත් එක බැදෙනවා එතකොට රස වැඩි වෙනවනේ. දැන් ගෝවා එකෙන් භාගයක් එකතු කරගන්නවා. ඊළඟට ලීක්ස් එකෙනුත් භාගයක් දාගන්නවා. හොඳට ආයිත් කලවම් කරගන්න තමයි තියෙන්නේ ළමයි. මෙතනදී අපි සොයා සෝස් ගන්න ඕනේ. මේ සොයා සෝස් එකතු කරනවා සීනි එකතු කරනවා. සීනි හැබැයි පැණි රසට කන්න කැමති අයට ටිකක් වැඩිපුර දැම්මට ටිකක් සැරට වගේ බලාපොරොත්තු වෙන අය සීනි ගොඩාක් දාන්න එපා. ඊට පස්සේ පැණි රස වැඩි වෙන්න පුළුවන්. චූටි අයට වගේ නම් ඉතින් පැණි රස තිබ්බත් කමක් නැහැ. ඒගොල්ලෝ ආසයිනේ. ටික ලොකු අය කනවා නම් සීනි වැඩි කරගන්න යන්න එපා. පැණි රස උනොත් එහෙම ක්වොලිටි එකක් නැති වෙයි ලොකුවට. ටික සැරටනේ තියෙන්න ඕනේ අපිට. පේනවනේ මේ ලස්සන්ට පාට පාටට පේන හැටි. ඊළඟට සොයා සෝස් ටික තමයි දාගන්න හදන්නේ. මං සොයා සෝස් ටිකක් අර මං කැමති පාට එනකම් වගේ එකතු කරගත්තා. සොයා සෝස් දැම්මට පස්සේ ලුණු දාන්න කලින් චුට්ටක් බලන්න සොයා සෝස් එකට ලුණු රස එනවා. ඒ නිසා ඊට පස්සේ ඔයාලා රස බලන්න නැතුව දැම්මොත් එහෙම මේ ලුණු රස වැඩි වෙන්න පුළුවන්. මං සොයා සෝස් මුලින් 4යි දැම්මේ. මේ හැඳි 4යි ඒ උනන්නියම් මට කලයක මදි වගේ කියලා හිතිච්ච හින්දා මං ආයිත් සොයා සෝස් ටිකක් තව එකතු කරගත්තා. ඉතින් ඔක්කොම කළා මම ඔයාලට කිව්වා වගේම අන්තිමට බලන්න ලුණු මදි නම් විතරක් එකතු කරගන්න. සොයා සෝස් දැම්මට පස්සේ ලුණු ගතිය ටිකක් තියෙන හින්දා මේ ආයිත් රස බලලා ලුණු මදි නම් ලුණු ටිකක් එහෙම එකතු කරගෙන ඔයගොල්ලෝ කැමති ගානට සීනි ටික දාගන්න. සීනි ටික අන්තිමටම තමයි මම එකතු කරේ. ළමයි මන් නම් දැම්මේ රතු සීනි, සුදු සීනි තියෙන සුදු සීනි දාගන්න. මේ මම රතු සීනි තමයි බොන්න ගේන්නේ. ඉතින් සුදු සීනි ගේන්නේ නැහැ ගෙදරට ඇත්තටම. ඒ නිසා ඉතින් මේ රතු සීනි තමයි මම දාගත්තේ. ඒක ප්‍රශ්නයක් නෑ රතු සීනි දැම්ම කියලා. ඒ කිසි අවුලක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට පළවෙනි බත් ටික බැදගෙන ඉවර වෙලා මට ආයි දෙවෙනි වතාවටත් බත් ටික සෝස් පෑන් එකකින් අයින් කරලා ඉවරලා මික්සර් එක ආයිත් සෝස් පෑන් එකට දාලා බත් ටික එකතු කරලා අර කලින් කරපු පිළිවෙලටම ආයිත් ඉතුරු බත් ටිකත් මං බෙදගත්තා. මොකද බත් බෙදෙන්නේ නැතුව මික්ස් කරන්න පුළුවන්. එහෙම කරාම රස මදි. බත් ටික සෝස් පෑන් එකේ හොඳට අර සද්දයට බැදෙනකොට මේ රසත් එක්ක මේ ටිකක් වැඩි වෙලා ඒ කියන්නේ ක්වොලිටි එක එනවා. ඒ නිසා තමයි මං එහෙම මේ බත් ටික දෙපාරකට බෙදගත්තේ. මම බත් එක දෙවෙනි පාර බදින එක වීඩියෝ කරේ නෑ. ඔය තියෙන්නේ ඔක්කොම බත් ටික බැදලා ඉවර වෙලා
ආයිත් රයිස් කුකර් එකට බත් ටික ඔක්කොම දාගත්තට පස්සේ පේනවනේ ලස්සනට පාටට දුම් දාගෙන බත් එක තියෙනවා. ඔය වගේම තමයි රසත්. කඩේ රසම තියෙනවා බත් එකේ. දැන් මෙතනදී මම චිකන් සහ බිත්තර විතරයි එකතු කරේ. ඕගොල්ලන්ට ඉස්සෝ වගේ තියෙනවා නම් ඉස්සොත් අපි චිකන් බෙදපු විදිහටම මේ බෙදගෙන තෙලේ පස්සේ බත් එකට අන්තිමට එකතු කරන්න. එතකොට මේ මික්ස් රයිස් එකක් වගේ තවත් රස වැඩි කරලම ගන්න පුළුවන්. ඉස්සෝ දැල්ලෝ ටිකක් එහෙම එකතු කරගන්න. මේක දැන් චිකන් රයිස් එකක්නේ. මික්ස් රයිස් එකක් වගේ හදුවනම් තවත් මේ මීටත් වැඩිය මේ රස වැඩි වෙයි කියලා මට හිතෙනවා. මම තායි හදලා බලන්න ඕනේ ඒවත් දාලා. ඉතින් ළමයි මේක මේ කඩේ රස ඒ විදිහටම තියෙනවා. හැබැයි මේ ඇත්තරම රසකාරක මුකුත්ම එකතු කරේ නැහැ. අර අපි දාපු එළවලු එහෙම වැඩි බැදෙන්නේ නැති වෙන්න බලන්න කහ පාට, තැඹිලි පාට, කොළ පාට චූටි අය වුණත් ආසාවෙන් කාවි. ඉතින් thank you ඔයාලට. bye.